සමහර වෙලාවට හිතනවා මෙන්න මේ වගේ රටක නිදහසේ ජීවත් වෙන්න. ඒත් එකලාක හිතනවා හරි මට නිදහසේ ජීවත් වෙන්න තිබුණා නම් ඒත් ඉතින් නිදහසේ ඉන්නත් සල්ලි තියෙන්න ඕනෙනේ. මේ වගේ රටක ඇවිල්ලා වීසා හදාගන්න තියෙනවා. ඉන්න කන්න බොනේ හැමතේම ආයෙත් මුලින්දලා හදාගන්න තියෙනවනේ. ඉතින් හිත කියන්නේ එක එක දේවල් එක එක විදියට කාලෙන් කාලෙට වෙනස් වෙන දෙයක් කියලා තමයි මට හිතුනේ. ඉවරයක් නැතුව එක එක දේවල් අපි හිතන්න පටන් ගන්නවා. ඒත් අන්තිමට ඉතුරු වෙනවා නෑ මේක තමයි මගේ ජීවිතේ ඇත්ත කියලා. අපේ හිත වගේම තමයි අපේ ජීවිතේ හැම දෙයකටම අපි ආස කරන දේ වුණත් වෙනස් වෙන කියලා මං ගොඩාක් වෙලාවට එහෙම හිතලා ජීවිතේ හදාගන්නවා. ඔයා ආදරය කරන කෙනා වුණත්, ඔයාගේ පවුලේ කෙනා වුණත්, ඔයාගේ ජීවිතේ මේ හැම පොඩි දෙයක්ම පොඩිට හරි ලොකුට හරි ආදරය කරද්දී ඒවත් වෙනස් විදියට දැනෙන, සමහර වෙලාවට අඩුවෙන් සමහර වෙලාවට වැඩියෙන් දැනෙන කාලයක් අපි හැමෝටම උදා වෙනවා. අහලා තියෙනවද මං ඔයාට මගේ පණටත් වඩා ආදරය කරා. හැබැයි ඔයා මට ඇයි ඒ තරමටවත් ආදරේ නැත්තේ කියලා. නෑ, ඒක හැමදාමත් වැරදි. ඔයා ඔයාට වඩා, ඔයාගේ පණටත් වඩා ඔයා කාටවත් ආදරය කරන්නේ නෑ. ඔයා ඕනට වඩා හිතනවානේ. අන්න ඒ කාලෙට තමයි ඔයාට මේ ඇත්ත දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ මොට හැමෝම කියන කතාව. ඕනට වඩා හිතන කෙනෙක් කියලා. ඕනට වඩා හිතන හින්දා තමයි මෙන්න මේ වගේ අද මම බ්ලොග් එකක් ගෙනාවේ. ඔයගොල්ලන් හැමෝටම මං හිතන දේ වගේ මං මේ වගේ හැමදාම කියවන කෙනෙක් නිසා.